අහන්නේ ලොකුනහම කවුරු වෙන්නද කැමති? එහෙම කියන නමක් තියෙනවා මේ වෙලාවේ මම කියන්නේ. ඒගොල්ලන්ට බනිනවා මුළු රටම මේ වෙලාවේ. කියලා දාන්නම්. ලොකුනම කවුරු වෙන්නද කැමති? දොස්තර වෙන්න. මේ කාලේ නම් එහෙම දොස්තරලා වෙලා වැඩක් නැහැ. කැබිනට් අමාත්‍යවරයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැති පාතාලයේ ඉන්න සමාජිකයෙක්ගේ නැත්නම් පාතාලයේ ඉන්න අර මැරෙක්ගේ හැසිරීම අපි දැක්කා ඒ දවස්වල. සමහරට උකුලේ තියාගෙන කිරි ටික අපේ අම්මා පොණ තැන ඉඳලම අපිට උඹ හැදියන් උඹ මම තමන් ගැන හිතපන්. හරි? තනියම හැදියන්. තනියම ගොඩ ඵලයන්. හරි. ඉස්කෝලේ අධ්‍යාපනයේත් එහෙමයි. අහන්නේ ලොකුනහම කවුරු වෙන්නද කැමති? එහෙම කියන නමක් තියෙනවා මේ වෙලාවේ මම කියන්නේ. ඒගොල්ලන්ට බනිනවා මුළු රටම මේ වෙලාවේ. කියලා දාන්නම්. ලොකුනම කවුරු වෙන්නද කැමති? දොස්තර වෙන්න. මේ කාලේ නම් එහෙම දොස්තරලා වෙලා වැඩක් නැහැ. ඇයි ඒ? දොස්තරකමේ අධ්‍යාපනය දැනුම හොඳයි. අධ්‍යාත්මය පුද්ගලිකයි. ඇයි අපේ අධ්‍යාපනයෙන් එහෙම ලැබිලා තියෙන්නේ? ඒ කියන්නේ මේක පුද්ගලිකත්වයක් එක්ක තියෙන්නේ. සාමූහිකත්වයක් එක්ක නෙමෙයි. එන අපේ සමාජය පුද්ගලිකව කල්පනා කරන්නේ. මං ගොඩ යන්න, මගේ කඩේ දියුණු කරගන්න. මගේ මගේ ළමයා, මගේ පවුල, මමත්වය, ආත්මාර්ථකාමීත්වය. ඒක තමයි තියෙන්නේ. ඒතර ඒක විසින් අපි පීඩාවටපත් වෙනකොට අපි බලනවා තනි. ඉතින් ඒ සමාජ මනෝභාවය වෙනස් කරන්න අඩුම වශයෙන් අපි ශක්තිමත්ව මේ රට අවුරුදු 20ක්වත් ඉස්සරහට ගෙනියන්න ඕන අඛණ්ඩව මේ බලයත් නොහැර අවුරුදු 20ක්වත් අවම වශයෙන් මොකද සමාජයක් වෙනස් වෙන්න ඒ චින්තනයක් වෙනස් කරගන්න අපිට අවුරුදු 20ක්වත් අඛණ්ඩ අරගලයක් කරන්න තියෙනවා. අධ්‍යාපනය වෙනස් කරන්න බලන්නකො වෙනස් කරන්න ගියාම එන ප්‍රශ්න ගැටලු. ඔයගොල්ලෝ දන්නවා හුණු වටේ කතාව. හුණු වටේ කතාවේදී ඒ ළමයාව හුණු වටේ මැද්දේ තියලා දෙපැත්තෙන් අදිනවා. දෙපැත්තෙන් අම්මලා දෙන්නේ. අදිනකොට සැබෑවටම ඒ දරුවට ආදරය කරන අම්මා අතාරිනවා අර ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ළමයාව අදින්න අතෑරලා අර සැබෑවටම ළමයාට ආදරය කරන අම්මා ළමයාට රිදෙයි කියලා ළමයාව අතෑරියා. හුණු වට කතාවේ ඒක තමයි අපි දැක්කේ. එන්නේ වගේ සිද්ධියක් තමයි මෙතන උනේ. බස් එකේ හෝන් ගහගෙන දඟලන එක පාර යන එක විනය හදන්න ඕන කියලා බලන්නකො වෙන ප්‍රශ්න. දැන් අපි සමහර ඒවා රිවර්ස් කරනවානේ. එතන අපෙන් අහනවා. අඬු සහෝදරයෙක් ඉන්නවා ජනාධිපති. 159කුත් තියෙනවා. ඕකත් තියාගෙන මොන මගුලද රිවර්ස් කරන්නේ? පෙරලගෙන අඹරගෙන ඵලයල්ලා. කියන්නේද? කියනවා. අපේ පන්තියට තියෙනවා අපි පීඩිත පන්තියේ හිටිය අපි ප්‍රභූවරු නෙමෙයිනේ. පාලක පන්තිය නෙමෙයි. හරි. නෑ ඒක ගන්න ඕන සමාජයත් එක්කම බුල්ඩෝසරෙන් පෙරලගෙන යන එක නෙමෙයි දේශපාලනේ. අපි සමාජය ගන්න ඕන ඔව් හා කියන තැනට. අපේ කණ්ඩායම විතරක් ඔව් හා කිව්වට බෑ. එහෙම බෑ. බලය හම්බුනේත් අපිට සමාජයක් ඔව් කිව්වා අපිට. සමාජයක් ඔව් කිව්වා අපිට නම් හැමදාම ඕනකම තිබ්බා. හැබැයි සමාජයක් ඔව් කිව්වේ මීට අවුරුදු 2කට විතර කලින්. මේ සමාජය ඔව් කිව්වම තමයි ඒක සාර්ථක කරන්න පුළුවන්. ඔය අනිත් වෙනස් කරන ඒවාත් එහෙම තමයි. අපි 6 පන්තියේ ඉඳලා අධ්‍යාපන පරිසංස්කරණ ටිකකට පස්සට ගත්තේයි පළවෙනි පන්තියේ ඉඳන් යනවා. කොටසක් පටන් අරන් තියෙනවා. 6 පන්තියට දරුවෙක් ඇතුල් කරන එක දෙමව්පියෙකුටවත් සැකයක් ඉතුරු වෙලා තිබ්බොත් මගේ ළමයාට මේ අධ්‍යාපන පරිසංස්කරණ යටතේ කුණුහරුපයක් තමයි ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ කියලා ඒක කරන්න හොඳ නැහැ අපි. ඒ නිසායි රිවර්ස් කරේ. හැමෝම මේකට සම්බන්ධ කරගන්න ඕනේ. දේශපාලනයේදී හැමෝම සම්බන්ධ කරගන්න ජීවිතේට සමහරලාට පුළුවන් වෙන්නේ නැහැ. මං කිව්වේ මේක බෙදුණු සමාජයක් නේ. නමුත් අපි ඒකට පොඩ්ඩක් ගත්තා. ගන්නවා. ආයෙනවා අත්තරින්නේ නැහැ. අපිට ගමේ අර කියපු මම මුලින් කියපු ප්‍රජාශක්තිය වැඩසටහන ඇතුළේදී ඔයගොල්ලන්ට තියෙනවා පාර හදන්න විතරක් නෙමෙයි. මිනිසුන්ගේ ඔළුව හදන්න. ඒකට වැඩසටහන් හදන්න ඕන ගම ඇතුලේ. දැන් එනවා සිංහල දෙමළ අවුරුදු උත්සවේ. ගම ඇතුලේ කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. ඒ වගේ සාමූහිකත්වය උගන්වනවා. එකට එකතුලා වැඩක් කරන්න උගන්වනවා. ඒවා නිකම්ම හැදිලා තියෙන ඒවා නෙමෙයි. සංස්කෘතික දේවල්. ඒවයි මානුෂිකත්වය පුරුදු කරනවා. ඊළඟට එනවා අපිට වෙසක් එක. කරන්න ඕනද නැද්ද? ඉහළින්ම කරන්න ඕන. මෙතෙක් ඉතිහාසයෙන් නොකරපු තරමට ශක්තිමත්ව උනන්දුවෙන් වකීමෙන් කරන්න ඕන. මේන සිංහල දෙමළ අවුරුද්ද
එහෙම කරන්න ඕන. එහෙම කරන්න ඕන. උපරිමේ. ගමම එකතු වෙලා එකට කිරිබත් කන්න ඕන. සාමූහිකත්වය හැදෙනවා. ඒවා ගිලිනව නෙමෙයි. කට්ටියකට දායක වෙනවා, සම්බන්ධ වෙනවා. ඇයි මං කිව්වේ තනි තනියෙන් හිතන මිනිස්සු ඉන්නේ. ඒක සාමූහික කරාම තමයි අපිට ඕන තැනට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙන්නේ. 71 බලය ගන්න ගියා බැරි වුණා. මට හදන්න බලය ගත්තේ නැත්නම් හදන්නත් බෑ. දැන් බලය ගත්තා හදන්න ඕන. අවුරුදු එකමාරක් යනකොට අපි බලය ගත්තා කියලා ඉබේ පහළ වෙන්නේ නැහැ. මොකක්වත්. නිසා අපිට අරගලයක් තියෙනවා. ඒක 71 අරගලයේම ඉතුරු කොටස. සම්පූර්ණ නොකරපු කොටස. නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතුමා රෙස්පොට් මැරුණත් කොන්ද කෙලින්තියන් වැඩ කරන්නව නැත්තම් මෙච්චර කල් කට්ට කාලා ඔතෙන්ට ආපු එකේ තේරුමක් නැහැ. නමුත් මේ ගැන තැකීමක් ඇගීමක් නැතිකම නිසා තමයි මේ ප්‍රශ්න දුර දිග ගියේ. අවසානයේදී අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා මේ මැදිහත් වීම කළා ඊයේ දවසේදී. ඊයේ රාත්‍රිය වන විට එතුමා සෞඛ්‍ය අමාත්‍යරට උපදෙස් දුන්නා වහාම රජයේ වෛද්‍යානික සංගමය සමග සාකච්ඡා ආරම්භ කරන්න, අනවශ්‍ය ගැටලු ගැටුම් ඇති කරගන්න එපා, සාකච්ඡා මේසෙම මේක විසඳ ගන්න කියන උපදේශ ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යරට දුන්නා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා අපිත් සමග සාකච්ඡා ආරම්භ කරා. මොකද අතිගරු ජනාධිපතිතුමා අපිත් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය උපදෙස් ලබා දුන් බව අපිට තහවුරු කරා. ඒ වගේම ඉන්න අනතුරු සෞඛ්‍ය අමාත්‍යවරයා අපිත් සමග සම්බන්ධ වුණා දුරකථනයෙන් සම්බන්ධ වෙලා. එතුමා ලබන බ්‍රහස්පතින්දා එනම් මේ එළඹෙන බ්‍රහස්පතින්දා ඒ කියන්නේ අප්‍රේල් මාසේ 9 වෙනිදා සාකච්ඡාවක් ලබා දෙන්න එතුමා පොරොන්දු වුණා. මොකද එතුමා විදේශගත වන බව ආරංචි වුණා. ඒ නිසා එතුමා ලංකාවට පැමිණි පසු බ්‍රහස්පතින්දා සාකච්ඡාව ලබා දෙන බවට මේ වෙනට පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා මොකද අපි රජයේ වෛද්‍යානික සංගමය හැම විටම සාකච්ඡාව විවෘත වෙන තැනක වර්ජන ක්‍රියාත්මක කරන්නේ නැහැ. එකෙන්ම රෙස්පොට් කරනවා මොකද GMOA වැඩ වර්ජනය නවත්තලා తాවකාලික නවත්තුවා කියලා කියන්නේ හැබැයි తాවකාලික නෙවෙයි නවත්තන්න වෙනවා. ඇත්තටම කියනවා නම් මෙලෝ රහක් නැති වැඩක් නැති මිනිස්සු ආලා. ඔයාලා හැම අතින්ම ප්‍රතික්ෂේපයි. හැබැයි සමාජ මාධ්‍යයේ බොහෝ වෙලාවට මේක අර්ථකථනය කරලා තිබෙන දැන් 96ක් වෛද්‍යවරු ඉල්ලීම් මේ ඇප්ලයි කිරීම හරහා ඔය කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලධාරීන් කියන දේවල් වල සවන් දීලා නැහැ කියන කාරණා. ඒ කියන්නේ ඔබතුමාලගේ පාලනයෙන් වෛද්‍යවරු තොරයි කියලා තමයි සමාජ මාධ්‍ය හැමතැනම කතා බහට ගන්නේ. එකක් සමාජ මාධ්‍ය හැසිරීම ගැන අපි දන්නවා ඒක කියවීම. මොකද සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා සමාජ මාධ්‍ය හසුරවනවා කියන එක අපි හැමෝම දන්න කාරණයක්. එතකොට දේශපාලන බලය පාවිච්චි කළා, මුදල් පාවිච්චි කළා සමාජ මාධ්‍ය හසුරවනවා. සමාජ මාධ්‍ය හරහා ඒ හැසිරවීම හරහා වුන් උත්සාහ කරන එක ජනමතය, සැබෑ ජනමතය කියලා පෙන්වන්නත්. ජනමතය වෙනස් කරන්න උත්සාහ කරනවා සමාජ මාධ්‍ය භාවිතා කරලා. එය සාමාන්‍යයෙන් මුලදී මිනිස්සු මේවට රැවටුණා. මිනිස්සු ඒවට රැවටිච්ච නිසා තමයි සමහර වැරදි තීන්දුව අරගෙන දැන් පසුතැවෙනවා මිනිස්සු. සමාජ මාධ්‍ය ඔස්සේ ගිහිල්ලා තීන්දුව తీන්න අරගත්ත මිනිස්සු දැන් පසුතැවෙනවා. දැන් මිනිස්සු දන්නවා මේ සමාජ මාධ්‍ය කියන්නේ සැබෑම ජනමතය නෙමෙයි කියන එක. මේක සැබෑවක්ම නෙමෙයි, මේ නැත්තම් ආටිෆිෂියලි නැත්තම් කෘත්‍රිමව සාදාගත්ත දෙයක් කියන එක මිනිස්සු අවබෝධ කරගෙන තියෙනවා. ඊළඟ කාරණය මේ අපේ නවක වෛද්‍යවරු නැත්තම් මේ පශ්චාත් සීමාවාසික මේ අනියුක්ත කිරීමට ඒ අදාළ වෙච්ච ඒ වෛද්‍යවරු නැත්තම් සීමාවාසික පුහුණුව නිම කළා ඒ පුරප්පාඩු ලේඛනයට අයදුම් කරන්න හිටපු වෛද්‍යවරු ඔවුන් රජයේ වෛද්‍යානික සංගමයේ අදටත් සමාජිකයින්. ඔවුන් අපිත් සමග සාකච්ඡාවට කීපයක්ම පැවතුණා. ඒ හැම සාකච්ඡා වටයකදීම ඔවුන් කිව්වේ ඔවුන් අදටත් විශ්වාස කරන්නේ රජයේ වෛද්‍යානික සංගමය. රජයේ වෛද්‍යානික සංගමය තමයි ඔවුන්ට ප්‍රශ්නයක් වුණොත් අද දවසේ හෙට දවසේ ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ රජයේ වෛද්‍යානික සංගමය. ඒක ගැන කිසිම ඒ විශ්වාසයේ කිසිම පළුදු වීමක්, කිසිම ඒ විශ්වාසයේ කැඩීමක් කිසිම තැනක වෙන්නේ නැහැ. මේ අවස්ථාවේ උන්ට තියෙන ප්‍රශ්නය දේශපාලන බලය පාවිච්චි කළා. ඒ දේශපාලන බලය යොදාගෙන මේ නවක වෛද්‍යවරුන්ට තර්ජනය කරා. ඔවුන් රස්සාවෙන් එළියට දානවා, ඔවුන්ගේ පඩි කපනවා, ඔවුන් ඉන්න තැන් වලින් නේවාසික ස්ථාන වලින් එළියට දානවා කියලා. මේ තර්ජන මම එකයි කිව්වේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැති පාතාලයේ ඉන්න සමාජිකයෙක්ගේ නැත්නම් පාතාලයේ ඉන්න අර මැරෙක්ගේ හැසිරීම අපි දැක්කා ඒ දවස්වල. මේකට මේ නවක වෛද්‍යවරු කියන්නේ මේ ක්ෂේත්‍රයට අලුතෙන් ආපු වෛද්‍යවරු. ඔවුන්ට අත්දැකීම් ඉතාම අඩුයි. ඔවුන් මේ බිය ගැන්වීම වලට ඔවුන් බයයි. මොකද මේ වෛද්‍යවරු අපිට ඇවිල්ලා අඬ කිව්ව කාරණේ
අපිට මේ අවස්ථාවේ අපි ලොකු අසරණතාවයකට පත් වෙලා ඉන්නේ. අපි ලොකු පීඩනයකට පත් වෙලා ඉන්නේ. මේකට මම උදාහරණයක් දෙන්නම්. ඔයගොල්ලෝ දන්නවා හුණු වටේ කතාව. හුණු වටේ කතාවේදී ඒ ළමයාව හුණු වටේ මැද්දේ තියලා දෙපැත්තෙන් අදිනවා. දෙපැත්තෙන් අම්මලා දෙන්නේ. අදිනකොට සැබෑවටම ඒ දරුවට ආදරය කරන අම්මා අතාරිනවා අර ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ළමයාව අදින්න අතෑරලා අර සැබෑවටම ළමයාට ආදරය කරන අම්මා ළමයාට රිදෙයි කියලා ළමයාව අතෑරියා. හුණුවට කතාව ඒක තමයි අපි දැක්කේ. එන්නේ වගේ සිද්ධියක් තමයි මෙතන උනේ. අපිට අවශ්‍ය උනේ නැහැ මේ පශ්චාත් සීමාවාසික මේ නවක වෛද්‍යවරුන්ව තවදුරටත් පෙළන්න පීඩාවට පත් කරන්න. මොකද ඔවුන් අපි දන්න ඔවුන් අපේ සමාජිකයෝ. අපි ඔවුන් එක්ක අපිට තියෙන විශ්වාසය කිසිම ගැටලුවක් නැහැ. හෙට දවසටත් අපි ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා ඔවුන්ගේ ඕනෑම ගැටලුවකදී. මේ ගැටලුවේදී සෞඛ්‍ය අමාත්‍යරට එහෙම බැඳීමක් නැහැ. ඔහුට ඕනුනේ ඔහුගේ වැඩේ කරගන්න විතරයි. ඔහු කරන්න පුළුවන් මයිකගේ අමාත්‍යවරයෙක්ගෙන් බලාපොරොත්තු නොවන මට්ටමේ හැසිරීමක් එතුමාගෙන් අපි දැක්කා. කරන්න පුළුවන් උපරිම තර්ජන කළා ඔවුන්ව බය ගන්නවලා මේ අයදුම්පත් කැඳෙව්වා. මේකෙදී අයදුම් කරන්න අපි ඒ නිසා ඔවුන්ට කිව්වා මේකේ අපි ඔවුන්ව තවත් පීඩාවට පත් කරන්නේ නැහැ. මොකද මේ පීඩනේ අපි දන්න ඔවුන්ට දරා ගන්න බෑ. ඒ නිසා අපි කිව්වා ඔබ ඒට අයදුම් කරන්න. අපි අපේ සටන ඉදිරියට කරගෙන යනවා. මොකද වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය මේ ස්වාධීන විය යුතුයි, මේ පාරදර්ශී විය යුතුයි, මේ අනුමත සම්මත ක්‍රමවේදයේ ඇතුලේ වෛද්‍යවරුන්ට අසාධාරණයක් නොවෙන්න සිදු යුතුයි. මේකට කිසිම දේශපාලනීකරණයකට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉඩ තියලත් නැහැ. වර්තමානයේ ඉඩ තියන්නෙත් නැහැ. අනාගතයට ඒක ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අපි සටන කරනවා. ඔබව පීඩාවට පත් කරන්නේ නැතුව. ඒ නිසා අපි කිව්වා උන්ට අයදුම් කරන්න කියලා. මේකයි වෙච්ච සිද්ධිය. අදටත් ඔවුන් අපිත් සමග ඍජුවම සම්බන්ධ වෙලා ඔවුන් අපිත් සමග සාකච්ඡා මට්ටමේ ඉන්නේ. ඔවුන් කියන්නේ මෙතන ඉස්සරහටත් ඔවුන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සමාජිකයන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගන්නා වූ ඕනෑම තීරණයක් ඒ අනුගත වෙන්න ඔවුන් ඒකඟව ඔවුන් ඒක මතිකව එයට සහයෝගය දක්වනවා කියන එකඟතාව මේවටත් තියෙනවා. ඔයාලගේ 453න් 435ක්ම වැඩ වර්ජනය අත්හැරලා අයදුම් කරා. ඔයාලා 18 දෙනා ඉතුරු උනේ. ඔයාලා තේරුම් ගන්න ඔය ඉතුරු වෙච්ච 18 දෙනා තමයි හැමදාම ආණ්ඩුවට ඇමතිවරුන්ට ගොට්ටාලලා හැමදාම ඔතන රැග්ගේ. ඔයාලා තමයි හැමදාම මිනිස්සු අමාරුයි දැම්මේ. ඔයාලා තමයි හැමදාම ඇමතිවරු නැටෙව්වේ. ඔයාලා තමයි හැමදාම මොන ආණ්ඩුව ආවත් රජයක් නැටෙව්වේ. දැන්වත් තේරුම් ගන්න මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන උපාධි දාලා දොස්තර කෙනෙක් වුණා කියලා ඒ තනතුර අවියක් කරගෙන අර අහිංසක මිනිස්සුන්ටම කෙලින්න හදන්න එපා. මේ රට ගොඩ ගන්න එපා කොහෙන් හරි. ඔයාලට ඕන විදියට ඔක හැසිරෙව්වහම ඔයාලට ඕන විදියට ඇමතිවරු හැසිරෙව්වහම ඔයාලට ඕන විදියට රජය හැසිරෙව්වහම රජයක් මොකටද තියෙන්නේ? මේ තව දුරදිග යනවා කියන්නේ අවසානයේදී රෝගීන් පීඩාවට පත් වෙන්නේ. අහිංසක රෝගීන් මහජනතාව පෙළන්න වෛද්‍යවරු විදියට අපි කැමති නෑ. මොකද වෛද්‍යවරු විදියට අපිට ඕනවටත් වඩා ප්‍රශ්න අපිටත් තියෙනවා. අපිට ඊටාම අඩු වැටුප් ඊටාම පහසුකම් නැති තත්ත්වය යටතේ රාජකාරිය කරන්නවත් සුදුසුකම් නැති තත්ත්වය යටතේ ඒ අපි ගිහිල්ලා රාජකාරී කරන්නේ වෛද්‍යවරු විදිහට. ඒ වගේම ඖෂධ ටික නැති තැන් ඖෂධවල ගුණාත්මක භාවය අභියෝගයට ලක් වෙන අවස්ථා අපි ඕනටත් වඩා දැකලා තියෙනවා සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ. හැබැයි මේ ගැටලු ඔක්කොම අපි විසඳ ගන්නවා අපේ මට්ටමෙන් විසඳගෙන අපි රෝගී සත්කාර සේවාව කරා. අපි විශ්වාස කරනවා මේ ගැටලු සාකච්ඡා මේසේ විසඳන්න පුළුවන් ඒවා. මේවා විසඳ ගන්න බැරි ඒවා නෙමෙයි. මේවා මෙච්චර කල් අපි වෛද්‍යවරු විදියට නැත්තම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට පැවතිච්ච ඒ නීතිමය රාමුව ඇතුලේ මේ නැවත ස්ථාපනය කරන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. ඒක යාවත් කාලන කරන්න නැත්නම් ඒක යථාවත් කරන්න බැරි කාරණයක් නෙමෙයි. මේ නිසා අපි අද උදෑසන 8 වෙනකන් ක්‍රියාත්මක වෙච්ච වැඩ වර්ජනය අද උදෑසන 8න් අවසන් කරන්න විධායක සභාව හදිසියේ රැස් වෙච්ච විධායක සභාව අපි තීරණය කරා. ඒ අනුව අද උදෑසන 8න් මේ වෛද්‍ය වැඩ වර්ජනය අවසන් කරන්න తాවකාලික පදනමෙන්. මොකද తాවකාලිකව අපි මේක අවසන් කරන්නේ අපි විශ්වාස කරනවා මේ සාකච්ඡා මේසය තුල අපිට මේ සාකච්ඡා කළා මේ වෛද්‍යවරුන්ගේ මේ ස්ථාන මාරු ගැටලුව ඊට අමතරව වෛද්‍යවරුන්ගේ තියෙන මේ ඔවුන්ගේ ආර්ථික අපහසුතාව සම්බන්ධයෙන් ගැටලුව. මොකද අපි දිගින් දිගටම වෛද්‍යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් අපි දීර්ඝ සාකච්ඡාවක් කරමින් හිටියේ. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලු මේ හැම එකක්ම සාකච්ඡා මේසේ සාකච්ඡා කරන්න පුළුවන් කියන විශ්වාසය අපි තියලා අපි මේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය తాවකාලිකව අත්හිටුව අද උදෑසන 8ට. ඒ අනුව මේ වන විට ලංකාව පුරා සියලුම රෝහල් නැවත වරක් මේ වෛද්‍යවරු රෝගී සත්කාර සේවාවට යොමු වෙලා ඒ තමන්ගේ දෛනික රාජකාරී මේවට ආරම්භ කරලා තියෙනවා.
අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යරයා මේ දුන්න පොරොන්දුව ඒක පොරොන්දුවක් නෙමෙයි ඒක යථාර්ථයක් බවට පත් කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගනී කියලා. මොකද සාකච්ඡාවක් විතරක් වෙන්න බෑ. මොකද රජයේ වෛද්‍යානික සංගමය අපි මේ වැඩ වර්ජනයේ తాවකාලික අත්හිටවන්නේ අපි මේ දුන්න පොරොන්දුවට ගරු කළා. හැබැයි මේ පොරොන්දුවක් විතරක් වෙන්න බෑ. ඒ සාකච්ඡාවක් විතරක් වෙන්න බෑ. සාකච්ඡාවේදී අදාළ එකඟතාවන් එනවනම් ඒ අදාළ එකඟතාවන් සමග ඉදිරියට ඒ ක්‍රියාත්මක වෙ යුතුයි. ඒ අදාළ එකඟතාවන් එන්න බැරි වෙන ඕනෑම මොහොතක ඒ සාකච්ඡාව යථාර්ථයක් වෙන්නේ නැති ඕනෑම මොහොතක එකඟතාවන් කඩ කරන ඕනෑම මොහොතක රජයේ වෛද්‍යානික සංගමයේ විදියට ඒකට අවශ්‍ය පියවර අවශ්‍ය තීන්දුව తీන්න අරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කිසිම විචක පසුබට වෙන්නේ නැහැ. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාව පැවතෙන්නේ බ්‍රහස්පතින්දා දවසේ අපි සිකුරාදා දවසේ නම් අප්‍රේල් මාසේ 10 වෙනිදා අපි හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවන්නට දැන්ට තීරණය කරලා තියෙනවා විධායක සභාව විදියට. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සාකච්ඡාවේදී ගන්නා වූ තීරණ සහ එකඟතාවන් මත අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් ඒ දීර්ඝ සාකච්ඡාවක් කරන්නට, ඒ පසුවිපරමක් කරන්නට අපි හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවන්න තීරණය කළා තිනවා සිකුරාදා නම් 10 වෙනිදා. ඒ සාකච්ඡාව යම් තැනක අසාර්ථක වෙනවා නම්, යම් තැනක අසාර්ථක කරන්න උත්සාහ කරනවා නම්, එකඟතාවන් බිඳ දමන්න උත්සාහ කරනවා නම් ඒ මොහොතේම රජයේ වෛද්‍යානික සංගමය තමන්ගේ ක්‍රියාමාර්ග ගන්න සූදානම්. ඒක ගැන කිසිම පසුබට වීමක් නැහැ. ඒ ස්ථාවරයේ රජයේ වෛද්‍යානික සංගමය ඉන්නවා. ඒ ස්ථාවරයත් සමග සමස්ත සමාජිකත්වයේ වෙනුවෙන් හිටගෙන ඉන්නවා. ඒ වගේම අපිට ජනාධිපතිවරයා අද උදෑසනත් අපිට දැනුවත් කරා යම් තැනක සාකච්ඡාව ගැටලු සහගත නම්, ගැටලු විසඳ ගන්න බැරි තත්ත්වයක් එනවා නම් ඒ ඕනෑම මොහොතක ජනාධිපතිවරයා විදියට එතුමා ඍජුව මේ සාකච්ඡාවට මැදිහත් වෙලා මේ ගැටලු විසඳන්න අවශ්‍ය මැදිහත් වීම කරනවා කියන පොරොන්දුවත් ජනාධිපතිවරයා අපිට දීලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා මේසේ වෘත්තිමය මට්ටමේ මේ ගැටලු ටික විසඳ ගන්න. මේ ගැටලු වෘත්තිමය මට්ටමේ විසඳ ගන්න බැරුව යම් තැනක මේ වෛද්‍යවරුන්ව නැත්නම් රජයේ වෛද්‍යානික සංගමය මුලා වේදාන්න, රජයේ වෛද්‍යානික සංගමයට වංචා කරන්න උත්සාහ කරොත් ඒ මොහොතේම රජයේ වෛද්‍යානික සංගමය අවශ්‍ය පියවරයන් ගන්නා බව ඉතාම අවධාරණය කියන්න කැමතියි. ඒ වගේම මේ තුල තවත් කාරණයක් පසක් වෙනවා. එනම් අපි දැක්ක පහුගිය කාලේ සමහර අටෝගත් බෝඩ්ලෑලි අටෝගත් වෛද්‍ය සංගම් කියන සංගම් අපි දැක්ක එලිබහිනවා. දේශපාලනික න්‍යාය පත්‍රය පිටිපස්සේ තියාගෙන දේශපාලනික න්‍යාය පත්‍ර වලට ක්‍රියාත්මක වෙන සමහර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම්, සමහර වෛද්‍යවරුන්ගේ සංගම් අපි දැක්ක එලිබැස්සා. මේ දේශපාලන න්‍යාය පත්‍ර වලට ඔවුන්ට අමතක වුණා ඔවුන් වෛද්‍යවරු, ඔවුන් විශේෂඥ වෛද්‍යවරු කියලා. ඔවුන් පෙනී යුත්තේ වෛද්‍යවරුන් වෙනුවෙන්, ඔවුන් පෙනී යුත්තේ විශේෂඥ වෛද්‍යවරුන් කියන කාරණාව පවා අමතක කළා. යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර වලට, දේශපාලන ගනුදෙනු වලට ඔවුන් එලිබැහැලා රජයේ වෛද්‍යානික සංගමයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළා. මාධ්‍ය ඉස්සරහ අපි දැක්කා. ඔවුන් දැන් ලැජ්ජ වෙන්න ඕන. ඔවුන් දැන් ලැජ්ජ වෙන්න ඕන. මතක තියාගන්න ජාතිකරු ජනාධිපතිතුමා පිළි අරගෙන තියෙනවා, රජයක් විදියට පිළි අරගෙන තියෙනවා සමස්ත වෛද්‍යවරුන්ගේ නියෝජනය අදටත් රජයේ වෛද්‍යානික සංගමය කියන එක. එය තහවුරු කරන නිසා තමයි මේ වන විට සාකච්ඡාවක් ලබා දීලා මේ ගැටලු ටික විසඳන්න නියම නියෝජිතයා, වෛද්‍යවරුන්ගේ නියම නියෝජිතයා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ සහ පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් කියන මේ කාණ්ඩ තුනේම නිත්‍ය නියෝජිතයා රජයේ වෛද්‍යානික සංගමයේ බව තහවුරු කරනවා මේ ලබා දුන්න සාකච්ඡාවෙන්. ඒ නිසා ඒ දේශපාලන න්‍යාය පත්‍ර වලට ක්‍රියාත්මක වෙන ඒ වෘත්තීය සමිති නායකයින්ට අපි කියනවා ආයි පාරක් හිතලා බලන්න. ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් නම්, ඔබ වෛද්‍යවරයෙක් නම් ඔබ පෙනී යුත්තේ දේශපාලකයන්ගේ න්‍යාය පත්‍ර අනුවද ඔබ කතා පවත්වන්න ඕන, ඔබ හැසිරෙන්න ඕන, ඔබ නැත්තම් වෛද්‍යවරුන්ගේ නියෝජිතයා විදිහට හැසිරෙන්න ඕන කියන කාරණය නැවත වරක් සිතා බලන්න මේ වටාපිටාව හොඳටම ඇති. ඉතින් රජයේ වෛද්‍යානික සංගමය ඉතාම අවධාරණයෙන් කියනවා අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා මේසේ විද්වත් සාකච්ඡාවක් විදියට මේ වෛද්‍යවරුන්ගේ මේ ප්‍රශ්න ගැටලු ටික විසඳ ගන්න. ඒ ගැටලු විසඳ ගන්න පුළුවන් ඕනෑම මොහොතක ඒ අවශ්‍ය කාරණා අනුව ඒ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. විසඳ ගන්න බැරි වෙන ඕනෑම මොහොතක, එකඟතාව බිඳ වැටෙන ඕනෑම මොහොතක රජයේ වෛද්‍යානික සංගමය
ඒකට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්න කිසිම විදියක ඒ අවශ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න කිසිම විටක රජ වෛද්‍යාරික සංගමයේ පසුබට වෙන්නේ නැහැ කියන කාරණයත් ඉතාම අවධානයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. නෑ විශේෂඥ වෛද්‍යවරු බහුතරයක් නෙමේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියලා අර රජයේ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් පෙනී ඉන්න වෘත්තීය සමිති සමහරලාට ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙන් වෘත්තීය සමිති විදියට ඒ අටවගත් සමහර වෘත්තීය සමිති අපි දැක්කා ඒවා ඇත්තටම ගත්තොත් සමාජික සංඛ්‍යාව බැලුවොත් ඒවා ඉතාම අඩු සමාජික සංඛ්‍යාවක් ඉන්නේ. ඒ වෘත්තීය සමිති අපි දැක්කා තමන් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය නම් තමන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය නම් ඔවුන්ට අදාළ ගැටලු වෙනුවෙන් ඔවුන් ඍජුව වෘත්තිකයන් විදියට පෙනී ඉන්න ඕන. ඒ වෙනුවට ඔවුන් අපි දැක්කේ දේශපාලඥ න්‍යාය පත්‍රයට අනුව පෙනී ඉඳලා මේ ගැටලුවට දේශපාලනික මැදිහත් වීමක් විදියට ඔවුන් ඇවිල්ලා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශනයකුත් කළා. ඒකයි අපි කිව්වා අපිට ලැජ්ජයි ඔවුන් වෘත්තික විදියට ඔවුන් අමතක කරලා තියෙන ඔවුන්ගේ වෘත්තීය භූමිකාව. එහිදී බහුතරයක් වෙච්ච විශේෂඥ වෛද්‍යවරු රජයේ වෛද්‍යාරික සංගමයත් එක්ක මේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලු වුණා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අනුගත වුණා. ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ග මේ දක්වා සාර්ථකව කරන්නට හැකියාව ලැබුණේ මේ විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම ශ්‍රේණි වෛද්‍යවරු සහ පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරු කියන මේ කාණ්ඩ තුනම රජයේ වෛද්‍යාරික සංගමයේ විශ්වාස කරන නිසා සමස්තයක් වෙච්ච මේ විශේෂඥ වෛද්‍යවරු, ශ්‍රේණි වෛද්‍යවරු සහ පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ගේ සැබෑ සහ එකම නියෝජිතයා නැත්තම් කිසිම දේශපාලන පදනමකින් තොරව නිර්දේශපාලනික පදනමකින් වෛද්‍යවරු වෙනුවෙන්ම පෙනී ඉන්න එකම නියෝජිතයා රජයේ වෛද්‍යාරික සංගමය කියන එක විශේෂඥ වෛද්‍යවරු, ශ්‍රේණි වෛද්‍යවරු සහ පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරු එකහෙලා පිළිගන්නා බව පහුගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල වුන් ගෙනහැර පෙන්නුවා. අද මේ ප්‍රශ්නේදී හිටියේ පවිත්‍රාවර්ණිය ආරච්චි නම් කෙහෙලි රඹුක්කැල නම් නිමල් සිරිපාල්ද සිල්වා නම් ආජිත හේනාරත්න නම් අන්න එහෙනම් උන් ඔයාලා ගාව දන ගහනවා. මොකද ඔය මිනිස්සු කොමිස් වලට සල්ලි කුට්ටි වලට ආත්මය පාවලා දීපු තුප්පහයි මැතිඇමතිවරු. එවුන් නිසා තමයි ඔයාලා මෙච්චර කාලයක් මේ රට අගාධයට දම මිනිස්සු අපහසුතාවට පත් කර ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු හැම එකෙක්ම නැටෙව්වේ. දැන් ඉතින් අනුර කුමාර දිසානායකගෙන් සාකච්ඡා ඉල්ලලා වැඩක් නැහැ. නලින්ද ජයතිස්ස ඇමතිතුමා කිව්වා නම් ඒක තමයි අනුර කුමාර දිසානායකගේ තීරණේ. ඒක තමයි රටේ තීරණේ. ඒක තමයි මහජනතාව වෙච්ච අපේ තීරණේ. මොකද මේ පක්ෂේ 70 ඉඳලා දඟලලා ප්‍රතික්ෂේප වෙලා මෙතෙන්ට ඇදලා ගත්තෙම ඔය වැරදි හදාගන්න. කලින් කරපුවා ඒ විදිහටම කරන්න නම් මේ ආණ්ඩුව ගේන්න ඕනේ නෑනේ. එහෙනම් රාජපක්ෂලා හරි වික්‍රමසිංහලා හරි ප්‍රේමදාසලා උතර තියන් තිබ්බා. දැව්වත් මිනිස්සු වගේ වැඩ කරන්න. මොකද ඔයාලා ඔතන ඉන්නේ මේ රටේ මේ අහිංසක දුප්පත් මිනිස්සු නිසා. ඒක තේරුම් ගත්තොත් හොඳයි. GMOA ආයමත් කියන්නේ නලින්ද ජයතිස්ස උසර රෙස්පොට් මිනිස්සු ඡන්දෙ දුන්නේ ඔකට තමයි. රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය